අලුත් ක්ලාස් ගැන ඩීටේල්ස් ඉක්මනට කියන්න යන්න. N5, N4 වලට පේපර් ක්ලාස් එකක් යනවා මෙන්න මේ දවස්වල. කලින් තිබ්බ ක්ලාස් වල රෙකෝඩින්ග්ස් තියෙන නිසා ඔයාලට බය නැතුව ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මාත් එක්ක තව ගොඩක් සෙන්සලා ඉන්නවා අපේ අත්දැකීම් කියලා ඔයාගේ විභාගෙට සූදානම් කරන්න. 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න හරි වෙන දෙයකට හරි ඉක්මනට ජපනීස් ඉගෙන ගන්න ඕනේ ඔයා වෙනුවෙන් මාස දෙකේ රැපිඩ් N5 කෝස් එක තියෙනවා ගම්පහ අයම ජපන් භාෂා ආයතනයේදී. ආයෙත් ක්ලාස් එක තියෙන්නේ ජුනි 18 බදාදා උදේ 9:30ට. එදාට අපි මූලික ව්‍යාකරණ පටන් ගන්නවා. වෙනද වගේම අපි ආයෙත් ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නේ ජූලි මාසේ අග. ජූලි මාසෙදී නැට් හරි JLPT හරි එක්සෑම් එකක් කරන ඔයාට පුළුවන් පොඩි රෙස්ට් එකක් අරගෙන ඊළඟ ස්ටෙප් එකට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඒ වගේම මුල ඉඳන් ජපන් භාෂාව ඉගෙන ගන්න ඕන ඔයාටත් පුළුවන් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඒ විතරක් නෙවෙයි මේ ක්ලාස් එක ඔන්ලයින් තියෙන නිසා ඔයා ලංකාවේ හිටියත් ජපානයේ හිටියත් වෙන රටක හිටියත් ඔයාට පුළුවන් සම්බන්ධ වෙන්න. 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකට අපි මේ දවස්වල දරුවෝ රෙජිස්ටර් කර ගන්නවා. ඒ වගේම ඉන්ටර්විව් ප්‍රැක්ටිස් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයට යන්න රෙජිස්ටර් වෙන්න. මතයි වෂෝ.